මං ආයෙත් එනවා. නන්දාරා. එයා යන්නේ නැතන් එයාගේ හැම විස්තරයක් වගේ මට දැනගන්න ඕනේ. හැබැයි මේක තියෙන්න ඕනේ අපි දෙන්න අතර විතරයි. පවනට වැටෙන හිත රිදවන වැහිරේනු ගංදිය දොවාගෙන ආපස්සට නේනු. Chum 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 gum chum 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 sum chum gum chum gum chum chum sihilalle bini visirena sihilalle නලරලේ පාවියයි සනුරලේ ping patahina mangavatiya malhina aran yanna ava chum 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 gum chum chum sum chum gum chum gum chum rum soya වාසනා මැඩම් මේ සෙක්ෂන් එකේ මං ඒත් බැලුවා. ඇයි? නෑ ඉතින් මේ පැත්තට එනවට ආදේශ කැමති නෑනේ. ආදේශ කැමතිද? නෑ මේ ආදේශ හසරලිත් එක්ක කතා කරන්න එන්නේ මේ පැත්තටනේ මැඩම්. ආදේශ හසරලිය එක්ක කතා කරන්න මෙහෙට එන්නේ ඔෆිස් එකේ කතා කරන්න පුළුවන්. ඒක නම් දන්නේ නෑ මැඩම්. මෙතන වැඩ කරන ළමයි දැකලා තියෙනවා ආදේශ hina වෙවි හසරලිත් එක්ක කතා කර කර ඉන්න. ඒකත් එහෙම. මොකක්ද වාගේ නම කියන්නේ? මගේ නම නෙත්මි. මේ මං කිව්වා කියලා නම් කාටවත් කියන්න එපා මැඩම්. එකපාරකුත් එහෙම වෙලා මගේ ජොබ් එකක් නැති වෙන්න ගියා. ජොබ් එක නැති වෙන්න තරම් මොකද්ද මෙතන සිද්ධ වුනේ? අපි මෙතන වැඩ කරන අයනේ මැඩම්. වැඩ කරන අයට ඉතින් බොස්ලත් එක්ක හොර කතා නෑනේ. මං කලින් ආපු කෙනෙක් විදියට හසරලට අවවාද කරන්න ගියා. ඒක තමයි ඉතින්. හරි ඉතින් අවවාද කරපු එකේ වැරද්දක් නැහැ. ඒකනේ මැඩම්. ඊට පස්සේ හසරලට හොඳටම තරහ ගිහිල්ලා ආදේශයට එක දෙක කරලා කිව්වේ. ආදේශ මොකද කරේ එතකොට? ආදේශයට තේරෙන්නේ නෑනේ මැඩම්. එයා හරි අහිංසකයි. එයා හිතන්නේ හසරලි කියන ඔක්කොම ඇත්ත කියලා. ඒ කියන්නේ මෙතන හරි දේවල් සිද්ධ වෙනවද? හසරලි සර්ගේ අහිංසකකමින් ප්‍රයෝජන ගන්න හදනවා. හරි මම බලාගන්නවා. පින්කි මේ එක්සෑම් ඉවරලා මොකද කරන්න ඉන්නේ? මම නම් හොටෙල් කෝස් එකක් කරන් තමයි ඉන්නේ. මං කිව්වේ නේ වාට. අපිත් කරමුද බං හොටෙල් කෝස් එක? මොකටද බං හොටෙල් කෝස් කරන්නේ? ඔල්ලොට සෙට් නෑ බං හොටෙල් කෝස්. ඔද බං සෙට් වෙන්නේ නැත්තේ. ඉස්සුද බං බඩත් පින්කි මොනවද කරන්නේ ඒකම කරන්න ඕනේ. අනේ මේ හිරු නෙමෙයි. එතකොට අපිට ආයේ හම්බ වෙන්නත් පුළුවන් නේ. අපේ අම්මා එළවයි මාව. එලවන්නේ මොකටද අනේ? අපි ඉතින් රිසර්ච් එකක් නිකන් ඉන්න. බලමුකෝ. දෙදෙනුත් අහලා බලමු. ඒක තමයි කියන්නේ. ඒකට මෙයා කියනවා වගේ අපිට හම්බෙන්නත් පුළුවන්. ඒකනේ.
අනිත් එක හොටෙල් කෝස් එකක් කරනවා කියන්නේ හොඳ ක්වොලිෆිකේෂන්. බොරු කියන්න ඕනේ නෑනේ. මට නම් හදිස්සියකට බිත්තර ඔම්ලට් එකක්වත් දාගන්න බෑ. ඒකනේ කියන්නේ. ඔය කිව්වට ඉතින් මටත් බෑ. හැබැයි මම ඉගෙන ගන්න කැමතියි. ඉගෙන ගන්න මචං ගෙදර ඉන්න ටික ඔක් කරමු අනිවාර්යයෙන්. හරි පරිප්පුවක් කරගෙන යන්න. කොහොමද තුයන එකේසේවත් අපිට හරි සෙට් වෙන්න බැරි කරමු. ඉතින් වැඩේ හරි. වැඩේ නම් හරි. මොකටද උඹත් ඇවිල්ලා අයියත් එක්ක කතා කරපන්කෝ. අපි අයියත් එක්ක කතා කරන්න. මොකක්ද දන්නේ රසාවේ? උඹම ඇවිල්ලා කතා කරපන්කෝ. මේ මම නඩුනම් දාගන්න බෑ නේද යා. කවුද බං නඩු දාගන්නේ? සාක්කුවට කීයක් කර දාගත්තුම සා. හැබැයි මම මෙහෙම දෙයක් ඇහුවා කියලා කාටවත් කියන්නත් යන්න බෑ. දැන් ඇයි මම එකපාරට උඩ ජොබ් එකක් කරන්නේ නේද? අපි ඔක්කොම වත්තේ වුන්නේ බං. බලක් දන්නවනේ බං අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. බෑම අපි තාත්තා දුක් විඳින්නේ. ඉතින් බං චන්දරේ මාමට ගෑරේජ් එකේ හොඳ ආදායමක් තියෙනවා. පිස්සුද බං? සමහර දවස්වල එනවා. සමහර දවස්වල බල්ලෙක්වත් නෑ බං ගෑරේජ් එකේ. ඒ තාත්තා වේලෙනවා ආව එතනට. බලන් ඉන්න බෑ. දැන් උඹ තාත්තේ සඩ මේ ආරක්ෂාවක් කරන්නේ? ඔව් බං. හරි. ඔයාලා වරන්ක අපේ ගෙවල් පැත්තේ. හැබැයි පුතෝ මේකත් කියන්න ඕන. අපේ අය කරන වැඩ ගන් දැලිපියෙන් කිරි කනවා වගේ වැඩ බං. සමන්නේ බං. ඕන රිස්ක් එක ගන්න. එහෙනම් කමන්නේ. ඒ කියන්නේ ඩිවෝස් එක දුන්නාද? ඔව් සර්. මම හිතනවා මේ වෙලේ ඒක තමයි හොඳම විසඳුම කියලා. රාධිකා මිස් බැන්දට වෙන වගේනේ හිටියේ නේද? ඔව් සර්. ඒ නිසාම තමයි මගේ හිත මේ වගේ හදාගන්න ලේසි වුනේ. එතකොට මිස් මොකද ඉස්සරහට කරන්න හිතන්නේ? මම මේ ඉස්කෝලේට ආසයි. ළමයිට උගන්වන්න, එයාලත් එක්ක කාලය ගත කරන්න. මට මහ ලොකු සැනසෙල්ලක් දැනෙනවා. ඉතින් මම මගේ පාඩුව වෙනද වගේම රස්සාව කරගෙන ඉන්නවා. මිස්ගේ වැඩ ටික ඉස්සරහටත් ඔය වගේම කරගෙන යන්න. ඕනම වෙලාවක ඕනම තැනකදී මිස් එක්ක මම ඉන්නවා. හැබැයි තීරණ ගන්න හදිස්සි වෙන්න එපා. ඒක ඇත්ත සර්. ඔයා මට ගුරුවරයෙක්ට වැඩිය හොඳ යාළුවෙක්. මගේ ඕනම ප්‍රශ්නකදී ඕනම වෙලාවක ඔයා මගේ ළඟ හිටියා. ඒක මට ලොකු හයියක්. ඒ කියන්නේ මිස් විශ්වාස කරනවද මිස්ගේ හැම ප්‍රශ්නයකදීම හොඳම යාළුවෙක් වගේ මම ළඟින් හිටියා කියලා? ඔව්. ඇයි එහෙමයි? ඉතින් හොඳ යාළුවෙක් වගේ ළඟින් හිටියා නම් මම මිස්ටර් රාධිකා කියලා කතා කරන්න. හා සර්ට කැමති විදිහට කතා කරන්නකෝ. රාධිකා. මට සතුටුයි සර් මගේ ප්‍රශ්නේ මේ විදිහට විසඳ ගන්න ලැබිච්ච එක ගැන. අනිත් එක මට ඕනේ නැහැ ජීවිතේ විඳවන්න. හැමදාම සතුටින් හිටියා නම් ඇති. මෙහෙමයි රාධිකා. විඳින්න තියෙන ජීවිතේ විඳවන්න ඕනේ නැහැ. ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනි. ඒක ඇත්තක ළඟ සර්. සර් කියන්න එපා. අකලංක කියලා. හා කොත්මලේ වසකල කිරි පන්නක පිරි එල කිරි කිරි නැවුම් බව සපිරි විශ්වාසය MD කෝඩියල් රාණි සඳුන් දැන් ලැවෙන්ඩ සමගින් සුවඳවත් වන දවසක් රුම් සොයා මාත් ඉඳලා හිටලා හරි එන්න ඕනේ මේ පැත්තේ. එන්න එපා ඉතින්. අපි එපා කිව්වා. කොච්චර කිව්වත් ඔය එනවා. එතන මොනවද වෙන්නේ කියලා මාත් දැනගන්න එපා. තාත්තා පුතා එක්ක මේ ඔයාට හරි මෙතන එන මොනවා හරි බිස්නස් එකක් කරනවා කියලා හිතුවද? හඳ. මැඩම් මට එන්න කිව්වේ වාසන මේ මට එන්න කියලා කිව්වද? කොහොමද හසරලි ලයින් එකේ වැඩ? වැඩ ටික කරගෙන යනවා මැඩම්. අන්තිම ඕඩර්ස් දෙකම ඉවරයි. දැන් හසරලි වැඩ ගැන කතා කරන්නේ නාලක සර් එක්කද ආදේශ සර් එක්කද?
නාලක සර්ත් එක කතා කරනවා. ආදේශ සර්ත් එක තමයි වැඩිපුරම කතා කරන්නේ. මෙහෙමයි දැන් අර මේ ඔය ආදේශ මම බාර දීලා තියෙන්නේ මේගොල්ලොත් එක්ක කතා කරගෙන යන්න කියලා තියෙන්නේ. මට ඔය හැම එකම ඉන්නෝල් වෙන්න බෑනේ. එතකොට හසරැලි ආදේශ එක වෙනම කතා කරනවද? එහෙම නැත්නම් කට්ටියත් එක්ක මීටින් දාලා කතා කරනවද? මීටින්ස් වලත් කතා කරනවා මැඩම්. තනියමත් කතා කරනවා මැඩම්. මෙහෙමයි වැඩේ ඉතින් දැන් ඔය මේ හැම එකටම මේ කට්ටිය ගෙන්නලා මෙතන මීටින් තියන්න බෑනේ. ඔය සමහර ප්‍රශ්න ආවම ඒවා අපි ඉතින් ඉන්ඩිවිජුවල් කතා කරලා විසඳනවා. හසරැලි ගොඩක් ෆැක්ටරි එක ගැන උනන්දුයි වගේනේ. අනේ ඔව් මැඩම්. මම හරිම ආසාවෙන් වැඩ කරන්නේ මෙහි. මේ හසරැලි මේ හරි ආසයි ටොයිස් මාන්න. හරි ආසාවෙන් කරනවා. එතකොට හසරැලි ආදේශ එක හසරැලි අර මේ අර අලුත් ඕඩර් එකේ සාම්පල් එක ඉවරද? තාම නෑ සර්. තාම නෑ කියලා හරියන්නේ නැහැ නේ. ඉතින් ඒක අදහවසර ඕනින්නේ. යන්න කියලා කරන්න. අවසර පෙන්නන්න තියෙනවා ඒක. යන්න. තවත් ඉතින් බල ඉන්නවා. පැය කීයද තියෙන්නේ තාම? සෝරි සර්. මම යන්න. අවසර අදීසි සාම්පල් එකක් දෙන්න තියෙනවා. ප්‍රමාණයක් බොනවද? තුස්සගෙන නගරාධිපතිතුමා කවුද? නගරාධිපතිතුමා කවුද? මේ මම නගරාධිපතිතුමා. නාගනි. ඉතින්. චාරි. ඉන්න වාඩි වෙන්න. ඔය මේනවා. ඔත්තේ මෙහි මෙතන බාලත් ඇවිල්ලා නේ. වාඩි. ඉතින්. මොකද බාලා? මොකෝ මේ පැත්තේ? කොයි ඉතින් නගරාධිපතිතුමා මගේ වැඩේ කරලා දුන්නේ නෑනේ නගරාධිපතිතුමා. ඔයාගේ මොන වැඩේද? එයනේ මතක නේද? අපේ පාලගේ වැඩේ. මං ඉතින් ගොඩාක් උනන්දු ගෑණි පාර්ශ්වයේ වැඩවලට විතරයිනේ. පිරිමි පාර්ශ්වයේ වැඩවලට මං ඒ තරම් උනන්දුවක් නැහැ. අයියෝ යක් මොනවා කියනවද මන් දන්නේ නැහැ. යෝ. කාලා ඔයාවත් කියන්නකෝ. නගරාධිපතිතුමා මට මේ වත්තෙන් එහාට මොනවද තමයි තියෙනම් පොඩ්ඩක් දෙන්නකෝ. මොකද චූටියා වත්ත බලනවානේ. එහෙම වැඩක් නේද? මට සාමාන්‍යයෙන් දෙයක් කරන්න පුළුවන්. ඒක නගරාධිපතිතුමා දන්නවනේ. මෙහෙමයි බාලා. වැඩ නම් තියෙනවා කීපයක් කරගන්න. නගරාධිපතිතුමා අපේ බාලවර යාඩ් එකටවත් දාලා දෙන්නකෝ අපා. ඒකනේ රාණි. ඔය යාඩ් එකේ වැඩවලට මම ලීසියෙන් මිනිස්සු ගන්නෙ නෑ. ඒක බොහොම පරිස්සමට කරන වැඩක්. තේරුණාද? හැබැයි ඉතින් අපි රාණි කියලා දෙයක් අහක දාන්න බෑනේ නේද? මගේ රාණි කියන්නේ අපේ සභාවේ රාණිනේ. රාණි කියන්නේ ඉතින් රජින. නැද්ද? රජින. මොනවා කියනවද අප්පා? නෑ ඉතින් රාණිගේ කීමක් අහක දාන්න බෑ රාණියෝ. අනේ ලොකු උදව්වක් නගරාධිපතිතුමා මේ වෙලේ නම් කරලා දුන්නොත් නගරාධිපතිතුමා කියන ඕන දෙයක් මං ඉතින් කරනවනේ. මෙහෙම කරමුකෝ. එහෙනම් මම දවසක් කියන්නම්. හරිද? එදාට බාලා යාඩ් එක පැත්තේ එන්නකෝ. එන්න නගරාධිපතිතුමා මම යාඩ් එක පැත්තේ එන්නම්කෝ. ඒක නම් ලොකු දෙයක් නගරාධිපතිතුමා. අනේ මට කොහොම ස්තුති කරන්නද කියලා හිතා ගන්නවත් බෑ. හරි ස්තුති ඕනේ නෑ. කරන්න ඕන දේවල් හරි දන්නවනේ ඉතින්. යන්ත. මේ අද මොනවද බොන්නේ? කෝල්
නගරාධිපතිතුමා දන්නවනේ ඉතින් මගේ choice එක. එහෙනම් පොඩි තාම මොනවද? අලාගොන් මේ ඔය බැදපු කජු ටිකුත් එක්ක මොන හරි ගේන්නකෝ. අවශ්‍යම වෙලාවෙදී ආවරණයෙන් නොදෙවෙනි. මගේ එයාටෙල් ජීවිතයට සුබ සම්බන්ධයක්. පියෝඩේල් ඔරිජිනල් කිරිතේවල වේ පවුඩර් නෑ. වැඩි කෝප ප්‍රමාණයක් හදාගන්නත් පුළුවන්. පොලිය 7% දක්වා දෙන LB ප්‍රීමියර් සේවිංග්ස් ඉතුරු කරන පුදුම හත. බ්ලැක් ඕකිඩ් සහ ජුනිපර් මුසු ලක් සබන් සමට දිදුලන දීප්තියක්. වාසනා මැඩම් එහෙම කිව්වෙද උඹ මොකද්ද කිව්වේ? මම ඉතින් ඇත්ත කිව්වා ඉතින් බොරු කියන්න බෑ. හැබැයි හසරලි මැඩම් මෙහෙම දෙයක් කිව්වා කියන්නේ අර ගොන් වහන්සේ අනිවාර්යෙන් මොකක් හරි කියලා ඇති. කවුද? අර චක්‍රවර්තම කියන්නේ නෙත්මි කියලා. වෙන්නත් පුළුවන් ඉතින් එයා මාත් එක්ක කොහොමත් හිත හොඳ නැන්නේ. ඒක තමයි බං කියන්නේ හිත හොඳ නැති මිනිස්සුන්ට හිත හොඳින් සලකන්න යන්නත් එපා කියලා. තේරුමක් නෑ ඒක. මට නම් ඒක දැන් තේරිලා තියෙන්නේ. වටිනාකමක් නැති උන්ට කොච්චර කරත් වැඩක් නෑ බං. හින්ද උන්ට කරන්න යන්න එපා. ඔය වගේ මිනිස්සු හින්දා තමයි බං හොඳට ඉන්න මිනිස්සු තවුල් වෙන්නේ. ඕවා බං උපංගේ පුරුදු. උණ පුරුකේ දාලවත් ඕවා නම් අරින්න බෑ. වසන්ත අර මේ අලුත් ලොන්ඩ්‍රියක් හොයන වැඩේ ඔය අමතකම කරලා දැම්මද? නෑ නෑ දීපිකා මම මේ දැනුත් එකක් බලලා තියෙන්නේ. ඔයාට කියන්නේ ඒකේ අයිතිකාරයා මේ දවස්වල හිරේට ඉන්නේ. මම මේක ෆයිලියට එකක් පොඩ්ඩක් බලාගෙන ඉන්නේ. ඒකෙන් අපි ලොන්ඩ්‍රියක් හොයන්නේ. උදේ ඉතින් අපි එදා ඉඳන්ම කරපු රස්සාවනේ මේක. අනිත් එක මගේ අහසක් තියෙනවා මෙතනින් පොඩ්ඩක් එළියට යන්න. දැන් පොඩ්ඩක් එළියට යන්න. එතකොට අපිට ඒක වෙනම කරගෙන යන්න පුළුවන් පුතා. දැන් තාත්තේ අපි කොහොමද රෙඩ් බිස්නස් එකක් මේ කරන්නේ? එතකොට ඔය පටන් ගන්න අනෙක් බිස්නස් එක ටිකක් වෙනස් එකක් පටන් ගත්තොත් හොඳ නැද්ද? එතකොට එකකට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අනෙක් බිස්නස් එක හරි තියෙනවද? හැබැයි ඉතින් ඒකෙත් ඇත්තක් තියෙනවා වසන්ත. ඔව්. දැන් පුතා ඔය කියන්නේ නිකන් මොන විදිය වගේ බිස්නස් එකක් ගැනද? දැන් තාත්තා කලිනුත් ආසාවෙන් හිටියනේ කේටරින් සර්විස් එකක් පටන් ගන්න. ඒ ගැන හිතුවොත් මොකද? කොහොිතින් මම ආසාවෙන් හිටපු එකක් නේ. හැබැයි පුතා මෙහෙමයි. උයන මිනිස්සු වෙනවා කියන එක පුතාලා මේ හිතන තරම් ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ තාත්තෝ ඔය රෙඩි බිස්නස් එක පටන් ගද්දී ඉස්සෙල්ලාම හිටියේ කවුද? අම්මයි, පාලි මාමයි, නාලි නැද්දයි. දැන් කී දෙනෙක් වැඩ කරනවද බලන්න. ඕකත් පටන් ගත්තාම ඉතින් කට්ටිය එකතු වෙයි. අනිත් එක තාත්තේ මල්ලිත් කිව්වොන්න මේ A level කරාට පස්සේ රිසල්ට්ස් එනකන් හොටල් කෝස් එකක් කරනවා. ඊපස්සේ ආවත් එකතු කරගන්න පුළුවන් නේ ඔකට. නේ. ඒ කියන්නේ මේ මල්ලිත් ඒ පැත්තට ආසාවෙන් දෙන්නේ. ඔව්. හොටල් පැත්තට ඉතින් ප්‍රශ්නයක් නෑනේ. අපි නිකමට හසරලි කියන දේත් බලමුද වසන්ත? මං කියනවටම බලන්න එපා අම්මේ. මල්ලිත් එක්කත් පොඩ්ඩක් කතා කරලා බලන්න. අනිත් එක තාත්තගේ යාළුවොත් ඇතිනේ කේටරින් සර්විසස් කරන. එයාලගෙන් චුට්ටක් අහලා බලන්න කොහොමද කියලා. ඔව්. බලමු. මාත් පොඩ්ඩක් ඒක හොයලා බලන්නම්කෝ. මොකද ඉතින් මාත් ආසාවෙන් හිටපු එකක් නේ. එකම බිස්නස් එක ලොකු කරනවාට වැඩිය තාත්තේ එකකට එකක් වෙනස් බිස්නස් පටන් ගන්න එක හොඳයි. මම නම් හිතන්නේ එහෙම. මම ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්නම්කෝ දීපිකා. නේද?
මොනවා හරි තිබුණා නම් කන්න මේ වෙලාවට නේ. ආදී ටික. මොනවද ඕනේ? ඔයා හදන කට්ලට් පැටිස් වගේ නේද? ඔය ටික ඔක්කොම විසඳෙයිද පුතාට කෝල් එකක් දීලා කියන්න ඔක්කොම ටික බලාගන්න කියලා. ඔයා ඉන්නවනේ. නගරාධිපතිතුමාගේ චූටියගේ තියෙන වෙනම එකක් බාලා. චූටිය ගානට නගරාධිපතිතුමාට කටුව ගාලා තියෙන්නේ. මේ දාලා ගිය අම්මා අප්පා ඔය අපිවත් අතරලා ගන්නෙක් වගේ ඇවිදිනවා. ඒගොල්ලෝ උඹ දාලා ගියේ ඇති බං. ඔය එපා නිසා. මේක දුර ගෙනියනවා රාජෝ නවතපන්.